බෞද්ධ දහමට අනුව සියලු බුදුවරුන්ගේ මව යන නාමය පට බැඳුන තාරා දේවිය ගැලවුම්කාරිය යන නාමයෙන්ද පිදුම් ලබනවා. හින්දු බෞද්ධ ජෛන යන ආගම්වල පූජනීයත්වයට මෙන්ම ගෞරවාදරයට පාත්‍ර වූ තාරා දේවිය ඊතා බලගතු දේවතාවියක් ලෙස ප්‍රසිද්ධයි. සියලු බැතිමතුන්ට සංසාර සාගරයෙන් එතෙර වීමට මඟ පෙන්වනවායයි යන විශ්වාසය මත ගැලවුම්කාරිය ලෙසත් සියලු බුදුවරුන්ගේ මව ලෙසත් සැලකෙනවා. හින්දු දහමට අනුව දසමහා විද්‍යා හෙවත් ප්‍රඥාව අතින් දෙවැන්නා ලෙස සැලකෙන අතර එමෙන්ම බෞද්ධ දර්ශනයේදී අවලෝකිතේශ්වර හෙවත් දයානුකම්පාවේ බෝධිසත්වවරයාගේ කඳුළු වලින් තාරා දේවිය උපත ලැබූ බව සඳහන් වෙනවා. ඇය නිල් පැහැති නෙළුම් මලක් අත දරා සිටින බවත් ලොව තුල ඇති සියලුම අපිරිසිදුකම් මැද තමාට පිරිසිදුව සිටිය හැකි බවත් ඉන් පෙන්눔 කරන බව පැවසෙනවා. තාරා දේවිය නිල් පැහැයෙන් යුතු බවත් කැපූ හිස්මාලයක් පැළඳ මහා ශිව දෙවිඳුගේ සිරුර මත පාතබා සිටින බවත් විශ්වාස කොට සැලකෙනවා. කතනය සහ ප්‍රඥාව අතින් ඉහළින් වැජඹෙනවායයි සැලකෙන දේවී තාරා ඒක ජාතා නීල සරස්වතී ලෙස හඳුන්වන බව පැවසෙනවා. තවද කිරිසාගරයේ කැළඹූ අවස්ථාවේ ශිව දෙවියන් හලාහල විෂ පානය කළ විට එහි තාපය අවම කිරීමට මව්කිරි ලබා දුන් බවත් එම හේතුවෙන් ඇය මාතෘත්වය නම් වූ චරිතයද පිළිඹු කරන බව දැක්වෙනවා. විශේෂයෙන්ම නිශ්චිත ගුණධර්ම සහ යහපත් භවයේ සියලුම දේට උපකාරී වන එමෙන්ම අනුකම්පාව ප්‍රඥාව සුව කිරීම බාධක දුරු කිරීම දිගු ආයුෂ ලබා දීම මෙන්ම විශේෂයෙන්ම ආධ්‍යාත්මිකත්වයේ ඉහළ තලයට පැමිණ සංසාර දුකින් එතෙර වීමට මඟ පෙන්වා උපකාර කරන තාරා දේවියගේ විශේෂ ස්වරූප 21ක් ඇති බව පැවසෙනවා. ඒ එක් එක් ස්වරූපයට නිශ්චිත වර්ණ සහ ක්‍රියාවිදි පවතින බවද විශ්වාස කෙරෙනවා.